අම්මට කියන තාත්තට කියන එක තනි වචනේ සංසාරයට බලපානවා කියලා කියනවා. දේශසිතින් මව්පියන්ට කරන හැම චෝදනාවක්ම කියන හැම වචනයක්ම මේ සංසාරයට බලපානවා. එහෙම කරුණු මූලාශ්‍රවල පෙන්නලා තියෙනවා. අපි බින්නතුන් අහලා තියෙනවද මේ ශාසනයක මහ උපාසිකාවක් හිටිය කුජ්ජුත්තරා කියලා. පුදුමාකාර මතක ශක්තිය. සරියුත් මහරහතන් වහන්සේගෙන් එක බණක් ඇහුවාම එක ඇල්ලපිල්ලක් ඉස්පිල්ලක් අඩු නැතුව සාරිපුත්‍රයන් වහන්සේ කරපු දේශනාව ඒ විදිහටම කරනවා. එච්චර මතක ශක්තිය. නමුත් කුජ්ජුත්තරා දාසියක්. ඒ දාසියට තමයි මතක ශක්තිය තියෙන්නේ. ඒ දාසියක් වෙලා උපදින්නේ රහතන් වහන්සේ නමකගෙන් පොඩි වැඩක් ගත්ත වෙන ඈත භවයක. ඒ කර්මයට දාසියක් වෙලා උපදිනව නිවන් දකින්නකම්. එතකොට රහතන් වහන්සේගෙන් පොඩි වැඩක් අරගත්ත කර්මය නිවන් දකින්න තුරු තමන් දාසියක් බවට පත් කළා නම් තමන්ට ජීවිත දාණය දුන්න අම්මගෙනුයි තාත්තගෙනුයි තමන්ට පුළුවන් වෙලාවෙත් වැඩ කරව ගන්නවා නම් ඒ පාපයත් අර පාපේ වගේයි කියලා තියෙනවා. නමුත් කරුණු කාරණා උගන්නලා යහපතේ පිහිටවල නැති නිසා සමහරලාට අම්මට අවුරුදු 50ක් 60ක් වෙලා අවුරුදු 20ක් 25ක් වෙච්ච දරුවෝ පවා තේක අම්මා හදලා දුන්නාම ඒක බීලා කෝප්පේ අම්මට හොදන්න තියලා යන්න යනවා. දහදුක් විඳලා කැම ටික උයලා ගින්දර කාගෙන දුම් වැඩිගෙන කැම ටික උයලා ගෙනල්ලා මේසට ඇරලා දුන්නාම සමහර දුරකථනයක්ම පරිහරණය කර කර ඇවිල්ලා ඒක මෙහාට කර කැම ටිකත් ඔහි ගිලලා දාලා අත හොදගෙන යනවා පිඟානස් කරන්න ඕනෙත් අම්මා. රූපවාහිනිය දිහා බලාගෙන කැම එක කාලා පිඟාන පැත්තක තියෙනවා අම්මා ගෙනහිල්ලා හොදන්න ඕනේ. ඇඳුම් ටික ගලවලා දාලා යනවා අම්මට සෝදන්න. ආවාහ විවාහ කරලා දුන්නාම දරු පැටවුල් ලැබුණාම පුතයි ලේලි දෙන්නම රැකියාවට යනකොට අපේ දරුවා බලාගන්න එක්කෙන්නේ අම්මා. අම්මා නිකම්ම ගෙදර වැඩකාරිය බවට පත් වෙන්න වැඩි කාලයක් යන්නේ. නමුත් පුංචි කාලේ ඔළුව ඇතුලේ තැම්පත් කළා නම් පුතේ අම්මා කියන්නේ මෙන්න මේ වාගේ කෙනෙක්. උදේ හවස වැඳ යුතු කෙනෙක්. නිකන් නෙමේ ප්‍රදක්ෂිනා කර අම්මට වන්දනා කළ යුතුයි. ඔය ಗುಣ ටික පොඩි කාලේ ඔළුවට දුන්නා නම් තුනුරුවන් කියන්නේ මෙන්න මේ රතන තුනටයි. පන්සල කියන්නේ මෙහෙම තැනක්. පන්සලේ හැසිරිය යුත්තේ මේ විදිහ